එදා මා මිදෝරියට ගියේ මදක් කර ඇවීය. එහෙත් තවමත් කීප දෙනෙක් එහි සිටියහ. දෙසතියකට පමණ පසු මා දැකීමෙන් සතුටට පත් වූ විලාසයක් දැක්වූ නොරිකෝගේ මුවින් අකණ්ඩ වාක් ධාරාවක් මා දෙසට ගලා ආවේය. මට ඒ සියල්ලක් නොතේරුණු නමුත් පසුගිය සිකුරාදා මා එනතුරු තමා බලාගෙන සිටි බවක් ඈ පැවසූ අයයි මට හැඟුණි. ඊට පෙර දවසක මට බීරදී සංග්‍රහ කළ හිරොකවා ස්වල්ප වේලාවකට ඉස්සර ඇවිත් ගිය බව ඈ කීවාය. ඔහු මා ගැන ඇසුවෙලු. මා සිකුරාදා දවසවල සිරිතක් වශයෙන් එහි එන වගක් ඇදහීමට ඈට කවර හේතු තිබුණේදැයි මට තේරුම් ගත නොහැකි විය. මා එවැනි නියමිත දවසක එහි ගිය බවක් මට මතක තිබුණේ නැත. නොරිකෝ මා මෙසේ පිළිගත් වෙලේ අසල සිටි තරුණ යුවළක් සිනා මුහුණින් යුතුව කුළුපඟ ලෙස මා දෙස බැලූහ. අවන්හලේ වැඩ කළ වැඩිමාළි ස්ත්‍රිය මා සෙස්සන්ට හඳුන්වා දුන්නාය. මේ දෙවෙන්දරාසං අපේ අලුත් යාළුවෙක් ඈ කීවාය. එදා මිදෝරියට පැමිණි සියලු දෙනාගේම සැලකිල්ලට මම ලක්වීමි. මගෙන් අසන ලද නොයෙකුත් ප්‍රශ්න නිසා මට එක් අවස්ථාවකදී ලැජ්ජාවක්ද ඇතිවිය. දෙවෙන්දරාසං මොන විදිහේ කෑමද කන්නේ? නොරිකෝ ඇසුවාය. මම ජපානයේ කෑමට තමයි කැමති. ජපානයේ කොයි කෑමත් කනවද? ඔව් දැන් හැම විදියෙම කෑම කනවා. දෙවෙන්දරාසං සුකියකි තෙම්පුරා ආදියට කැමතිද? කෙනෙක් ඇසුවේය. ඔව් මම කැමතියි. නමුත් ඒවා අලුත් කෑම වර්ග නේද? මේජි අවදියෙන් මෙහා හදපුවා. නියම ජපන් කෑම නෙවෙයි. මම පිළිතුරු දුනිමි. සියලුම දෙනාම පැහැදුණු විලාසයකින් මා දෙස බැලූහ. අපට වඩා හොඳට දන්නවනේ ජපානය ගැන. මොන කෑම ජාතිය වලටද වැඩිම කැමති? තවත් කෙනෙක් ප්‍රශ්න කළේය. මම වැඩියම කැමති සුෂි වලටයි සෂිමි වලටයි. ඔව් වඩාත් මවිතෝහ. හැබෑවටම පිට රට අය ඒව කන්නේ නෑ නේද සාමාන්‍යයෙන්? නෑ තමයි. ඒත් පුරුදුනාම කැමති වෙන්න ඕනේ. වෙන රටවලත් මාළු කනවද උයන්නේ නැතුව? නෑ මං හිතන්නේ ජපානයේ විතරයි. චීනේත් සමහර පළාත්වල කනවා නේද? මං හරියට දන්නේ නෑ. මං චීනෙට ගොහින් නෑ. අවන්හල මදක් හිස්වන තුරුම මම වීදුරුවක් තොලගාමින් එහි සිටියෙමි. එහෙත් ඉක්මනින් හිස්වන හැඩක් නොපෙනිනි. රෑ බෝවෙත්ම අමුත්තන් අඩුවනු වෙනුවට තව තවත් අය පැමිණියහ. සියලු දෙනාටම නොරිකෝ ආචාර කළේ බොහෝ කලක සිට හඳුනාගෙන සිටි අය නැවත මුණ ගැසුණු විටක මෙනි. මා ළඟ සිටි අය තමන් අතර දොඩන්නට පටන්ගත් කල මම නොරිකොට කතා කළෙමි. මේ මාස නටන කබුකි කවද්ද බලන්න යන්නේ? කවදා හරි යමු. යයි කියමින් ඇය අමුත්තකු ඉල්ලූ බීමක් මිශ්‍ර කරන්න පටන් ගත්තාය. එදා කබිකි බලන්ට යමුයි ඈ කීවේ තමා ඇත්තෙන්ම යාමට අදහස් කළ නිසා නොව හුදෙක් පිළිසඳර දිරීම සඳහායි මට නැවත සිතුනි. නොංචා ඉක්මනට විවාහ වෙන්න යන වගක් අපට ආරංචි. ඒ හැබෑද? කෙනෙක් ඇසුවේය. නෑ කවුද කිව්වේ? මහම එහෙම කල්පනාවක් නෑ දැම්ම. ඈ නොපිකල පිළිතුරු දුන්නාය. නොංචන් අවුරුදු 10ක් හිටියොත් මං නොංචන් එක විවාහ වෙනවා. නොරිකෝ කෝප වූ විලාසයක් කවුරුට කරගෙන ඔහු දෙස බැලුවාය. මම ලබන අවුරුද්දේ පාසල ඇමරිකාවට යනවා. ගිහිල්ලා අවුරුදු 10කින් ආපහු එනවා. නොංචන් ඉන්නවද එතකල්? අවුරුදු 10ක් වෙනකොට මම නාකි ගෑණියෙක් වේවි. ඈ නැවත සිනාසෙමින් කීවාය. එහෙනම් එන්න මාත් එක්ක ඇමරිකාවට. ඇත්තෙම ඇමරිකාව හොඳ රටක් වුණත් මම වැඩිය කැමති ඉන්දියාවට යන්න.
මම කැමති ඉන්දියාවේ නැටුම් ඉගෙන ගන්න. මෙහෙම බෙල්ල නටවන්න. ඈ මා දෙස බලමින් ಭಾರತೀಯ නිලියක මෙන් බෙල්ල නටවන්නට තැත් කළාය. නොරිකෝ සං ඉන්දියාවේ නැටුම් දැකලා තියෙනවද? මම ඇසීමි. ඔව් මං සැරයක් දැක්කා. සාරාබායි නිලිය. ඈ කවුන්ටරේ පිටිපසින් එළියට ඇවිත් මා හා වෙනත් කෙනෙකු අතර ඌ හිස් බංකුවක් මත වාඩි වූවාය. ඔනේ සං තනියම පුළුවන්ද? ඈ වැඩිමල් සේවිකාවකින් ඇසුවාය. පුළුවන් නොංචන් හොම ඉන්න. නොරිකෝ සන්ට ජපන් නැටුම් පුළුවන්ද? මම ඇසීමි. මං උගන්වන්නම් දෙවෙන්දරා සන්ට ලේසි නැටුමක් දෙකක්. ඊටාම හොඳ තෑග්ගනේ. යනකොට ගෙනියන්න. හදිසියේ හටගත් උනන්දුවකින් මේ ඈ කීවාය. බොරු නේද මාත් එක්ක කබුගි බලන්න යනවන් කිව්වේ. මම ඇසීමි. නෑ බොරු නෙවෙයි. කියමින් ඈ තම දිනපොත ඔඩොක්කුවෙන් ගත්තාය. මෙන්න මේ දවස් වලින් ඕන දවසක් හොඳයි. කා මොකුදෝ තේරෙනවයි. අඟහරුවාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදානේ. නොදන්න දෙයක් නෑ. හැබැයි හැන්දෑවට බෑ. මම මෙහාට එන්න ඕන 6:00 එහෙනම් සෙනසුරාදා යමු. මෙතෙක් වේලා මුල්ලක වාඩි වී වැඩි කතා බහක් නැතුව කිසිවක් බොමින් සිටි තරුණ පෙනුමකින් යුත් කෙනෙක් ඇවිත් මා ළඟින් වාඩි වීය. මගේ නම නොගුචි කියා ඔහු මට අතට අත දුන්නේය. ඌ අපේ කතාවට බාධා කරනවාට මම වඩා කැමති නොවීමි. ප්‍රසිද්ධ නොගුචිගේ නෑවද? යෝනි නොගිචි කියන කවියා. එයාගේ පුතා ඉසමු නොගිචි ප්‍රතිමා ශිල්පියා. මං වෙනයි. මට මුකුත් කරන්න බෑ. වසේදා විශ්වවිද්‍යාලයේ අවුරුදු 3යි. ඉගෙන ගන්නත් බෑ. වසේදා විශ්වවිද්‍යාලයට යන්නේ ඉහළ පෙළේ අය නේද? මම ඇසීමි. බොහොම හොඳ තැන. ඔහු සිනාසුනේය. ඒ වුණාට මට මුකුත් කරන්න බෑ. බොණ්ඩ විතරයි පුළුවන්. ඔහු මට බීමක් පිරිනැමුවේය. අසතුටින් වුවද මම එය පිළිගත්තෙමි. මං දැක්ක දෙවෙන්දරා සං මෙහාට එනවා 2-3 දවසක්. මං දැන් අවුරුද්දක් විතර වෙනවා මෙහාට එන්න පටන් අරන්. මම මාසයක්වත් නැහැ. එදා හිටියේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කෙනෙක්. එයා හොඳට දන්නවා ඉන්දියාව ලංකාව ගැන. මම මුකුත් දන්නේ නැහැ. මම මෝඩේ. ඒත් දැන් නම් පොත් කියනවා. දෙවෙන්දරාසන් හම්බුනායින් පස්සේ. ඔහු S2 බාගට පියාගෙන දෙඬුවේ. නොංචන් තව බීර දෙවෙන්දරාසන්ට ඔහු කීවේය. ඔය ඇති නොගිචිසන් පැය 2-3 අතර ඉඳගෙන බිව්වනේ. හෙට විද්‍යාලයට යන්නේ කොහොමද? නොරිකෝ කීවාය. කමක් නෑ තව එක වීදුරුවයි. දෙවෙන්දරාසන් හම්බ වුණ සන්තෝෂෙට. නොංචන් හොඳ කෙල්ල. මං නොංචන්ට ආදරෙයි. ඔහු නොරිකොට ඇහෙනසේ මා දෙස හැරී කීවේය. අවන්හලින් අන්තිමට පිට වී ගියේ අප දෙදෙනාය. නොගුචි සුරා මතින් වැනුනේය. නොගුචි සම් පරිස්සමෙන් යන්න. ඔයසු විනාසයි. නොරිකෝ දොර ගාවට විත් එය හරිමින් කීවාය. එදා කබිකේ බලා ආපසු යන විට දවසක තම ගෙදරට එනමෙන් නොරිකෝ මට ආරාධනා කළාය. ඔතෝ සං බලාගෙන ඉන්නවා. දෙවෙන්දරාසන් හම්බ වෙන්න. ඈ කීවාය. තාත්තා කොහොමද මං එන දන්නේ? මම බුදුමෙවි ඇසීමි. ඇයි දන්නේ නැත්තේ? මං දෙවෙන්දරාසන් ගැන ඔක්කොම කියලා තියෙනවා. තාත්තට කියන්න නැතුව මට පුළුවන් ද යන්න එහෙම? මම එහෙම එන එක හොඳද? මාව අඳුරන්නෙත් නැති කොට. මම ඇසීමි. ඒකට කමක් නෑ. තාත්තත් එක විදියක සිත්තරුවෙක්. දෙවෙන්දරාසන් වගේම. දෙවෙන්දරාසන් එක කතා කරන්න කැමතියි කිව්වා. තාත්තා කැටයම් චිත්‍ර අඳිනවද?
මම උනන්දු වී ඇසුවෙමි. කැටයම් චිත්‍ර අඳින්න නෑ. නමුත් කිමෝනවලත් ලාංඡන අඳිනවා. ඒ කාලේ තාත්තා කබුකි නළුවන්ගේ කිමෝනවලත් ලාංඡන ඇඳලා තියෙනවා. එන්න වෙලාවක. හැබැයි ගෙදර කිලිටුයි. ඒක වෙන්න බෑ. ජපන් ගෙවල් කොහොමදත් පිරිසිදුයි. මම කීවෙමි. ඒ වුණත් අපේ ගේ දැක්කම පුදුම වේවි. අමුතුවෙන්ම අපිරිසිදුයි. ඇයි සිනාසී කීවාය. තම නිවස පිහිටි තැන ඈ මට රූ සටහනක් ඇද විස්තර කර දුන්නාය. පුළුවන් නම් ලබන බදාදා හවසට එන්න. මම බදාදා යන්නේ නෑ අවන්හලේ වැඩට. ඊළඟ බදාදා ඈ කී පරිදි මම ශිබියා සිට විදුලි රියෙහි නැග සගෙන්ජයා මන්සන්දියට ගියෙමි. සගෙන්ජයාවෙන් බැස වකබයෂි පැත්තට යන පාර ඔස්සේ ස්වල්ප දුරක් ඇවිදගෙන යන විට කිසිවෙක් මට ආමන්ත්‍රණය කළේය. දෙවෙන්දොරා සන්ද මම බලන් හිටියේ එනකල් මම හිදෙචි නොරිකොගේ අයියා කියා ඔහු නැමී මට ආචාර කළේය. ඕනු විසිවේ කුඩා වතු කෑල්ලකින් වටූ ගේ පොඩ්ඩකය. තමා ආණ්ඩුවේ මුදල් ණයටගෙන ගේ සෑදූ හැටි යන ගමන් හිදෙජි මා සමග කීවේය. මේකේ හුඟක් හරිය හැදුවේ මම තනියම. වැඩි වියදමක් ගියේ නෑ. අපේ අඩි ශබ්දය ඇසී නොරිකෝවෙත් ඉස්සරහා දොර හැරියාය. පාර සොයාගන්න අමාරු වුණාද? ඈ සෙමින් ඇසුවාය. නෑ මම මෙතනට වෙනකල් වරද්දන්න නැතුව ආවා. නෝම්බරේ අහගෙන එන්න තිබුණ කොහමටත්. මම කියවෙමි. ජපානයේ ලිපිනය විතරක් බලලා ගයක් සොයාගන්න බොහොම අමාරුයි. වකඩයෂි චෝ කියන්නේ මේ හරියටයි. ඒ වුණත් 225 දරන තවත් ගෙවල් තියෙනවා වකබයෂි ඕවල. හිදෙෂි කීවේය. මා සපත්තු ගලවා ගෙට ඇතුල් වූ විට නොරිකෝ සවත්තු කුට්ටමගෙන ගෙයින් පිටවන විට එය පහේලා ගැනීමට පහසු වන විදිහට හරවා පඩිය උඩ තබා මා ගෙතුළට කැඳවාගෙන ගියාය. අපේ ගේ ඉඩ නෑ දෙවෙන්දරාසන්ට හරියට සංග්‍රහ කරන්න. නෑ මේ ඉඩ තියෙන මදයි. මං ඒ හැට විශාල මිනිහෙක් නෙවෙයි කියමින් පහත් මේසයක් ගාව පැදුරු බිම දමා තබා තිබුණු කුසිම මත වාඩි වෙමි. ඉක්බිතිව ඈ පසඟ පිහිටුවා මට ආචාර කළාය. අපි බොහෝම සන්තෝෂයි ආවට. නොරිකෝ කලින් කීවාක් මෙන් ඒ කාමරය සාමාන්‍ය ජපන් ගෙවල් කාමරෙන් දැකුම් කළු නොවිය. වෙන බොහෝ ගෙවල්වල මෙන් බිත්තියේ එල්ලෙල්ලන් සිතුවම් පටවත් මල් බදුන්වත් එහි නොපෙනිනි. එදා මට සංග්‍රහ කිරීම සඳහා නිදන කාමරයක් අස්පස් කර විශේෂයෙන් පිළිවෙල කරන ලද මට තේරුණේය. දෙවෙන්දරාසන්ට ඊතල ඇති නේද? අසමින් හිදෙජි අඟුරු කබලක් දෑතින් ඔසවාගෙන විත් මා ළඟ තැබුවේය. තාත්තා එළියට ගිහිල්ලා ඉක්මනට ඒවි කියමින් නොරිකෝ ගෙතුළට ගියාය. හිදෙජි මා සමග කතා කළේ ඉංග්‍රීසියෙන් වුවද ඔහුගේ මුවින් වචන පිට වූයේ මහත් ආයාසයකින් බව මට පෙනුනි. බොහෝ විට ඔහුගේ උච්චාරණය තේරුම් ගැනීමටද මට අපහසු විය. ඔහුට කන් දෙගෙන සිටීම ඔහු කී දේ වටහා ගැනීමද මට මහත් වෙහෙසක් ගෙන දුන් ක්‍රියාවක් විය. හිදෙජි-සන් වැඩ කරන තැන හුඟක් දුරද? මම ඇසුවෙමි. මේ දවස්වල මම ගෙදරමයි ඉන්නේ. ඔහු කෙටියෙන් පිළිතුරු දුන්නේය. මා වැඩි විස්තරයක් ඇසුවේ නැත. ජපන් අකුරු පාස කිරීමේ ප්‍රශ්නය ගැන අපි සාකච්ඡා කළෙමි. චීන අකුරු අතහැර දැම්මොත් ඉඩ රැටියන්ට ජපන් භාෂ ඉගෙනීමට මාත් රුගුලක් වන බව මම කියවෙමි. චීන අකුරු පාවිච්චි නොකළොත් ලියන ලද වාසගමේ තේරුම වටහා ගැනීම අපහසුයයි ඔහු තර්ක කළේය. එක ශබ්දයකට නොයෙකුත් තේරුම් තිබෙන හේයින් ඒ තේරුම ගෙන දෙන වෙන වෙන චීන අකුරු පාවිච්චි කළ යුතු බව ඔහු ඇදහුවේය. අප සාකච්ඡා කරන අතර මගේ මුළු සැලකිල්ල ඔහුගේ වාදය කෙරෙහි නොරැඳිනි. අපේ සමාගමට නොරිකෝ නොඑන්දේ මන්දයි මම කල්පනා කළෙමි. අකුරු පිළිබඳ ප්‍රශ්නය ගැන මගේ උනන්දුවක් තිබුණු නමුත් එවෙලෙහි දිගට දුරට ඒ ගැන වාද කරන්න මට සිතක් නොවිය. මා ඔහු කීරයට කන් දීගෙන සිටින විලාසයක් දැක්වූ නමුත් වරින් වර ඔහුගේ කතාව කන්දොස් ක්‍රියාවක්සේ මට දැනිනි. නොරිකෝගේ කටහඬ ඇසීමෙන් මගේ සිත සංසුන් විය.
ඔතොසන් ඇවිල්ලා නේද? කියමින් ඈ කාමරයට ඇවිත් මිදුලට හැරෙන දොර පසකට තල්ලු කොට පිටත බැලුවාය. ඔතොසන් එන්න ඇතුළට. ඇයි මිදුලේ ඉන්නේ? දෙවන්දරාසන් ඇවිත් ඉන්නවා. ඔතොසන් හරි ලැජ්ජකාරයා. ඈ මා දෙසට හැරී කීවාය. නොරිකොගේ පියා මිටි මදක්තර බාරු පුරුෂයෙක් විය. කළු පැහැයට හුරු කිමෝනාවක් ඇඳ සිටි ඔහු තම ලී සිරපු කුට්ටම එළියෙහි තබා ඇතුල් වී පැදුර මත දණගසා වාඩි වී නැමී මට ආචාර කළේය. එදා නොරිකෝ කබුගේ බලන්න එක ගියාට බොහොම ස්තුතියි. ඔහු කීවේය.